අපේ අලුත්ම ලොන්ඩ්‍රි එක නාවලපිටියේදී ඕපන් කරා. නාවලපිටියේ කවිතාස් ජුවලර්ස් එකේ ඕන මිස්ටර් ක්‍රිෂාන් මේ ලොන්ඩ්‍රි එකට ඉන්වෙස්ට් කරේ. තවත් ලක්ෂ 75කින් එහා ඉන්වෙස්ට් කරපු ලස්සන ලොන්ඩ්‍රි එකක්. නාවලපිටියේ ටවුන් එකේ මෙයාලගේ ඕන් කමර්ෂල් බිල්ඩින් එකක් තට්ටු 3ක් පුරාවට මැෂින් ඉන්ස්ටෝල් කරලා විදිහට යාලා ලොන්ඩ්‍රි එක පටන් ගත්තා. ඔයාලා තමන්ගේ බිස්නස් එකක් විතර ලොන්ඩ්‍රි එකක් කරන්න කැමති නම් මේ වීඩියෝ එක තප්පර 30ක් බලන්න. ඊට පස්සේ ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද තමන්ගේ ව්‍යාපාරයක් විතර ලොන්ඩ්‍රි එකක් කරන්න කියලා. අපි දැන් කවිතාස් ජුවලර්ස් එකේ ඕන මිස්ටර් ක්‍රිෂාන්ගෙන් අහලා බලමු. එයා ශ්‍රීකාන්තගෙන් ට්‍රේනින් වෙලා කොහොමද මේ ලොන්ඩ්‍රි එක පටන් ගත්තේ සහ එයාගේ කමෙන්ට් එකේ ගැන. කවිතාස් ජුවලර්ස් වලින් ජුවලර්ස් එක ශ්‍රීකාන්ත ගෲප් එකත් එක්කත් වෙලා දැන් මාසෙකට කලින් ලොන්ඩ්‍රි එකක් ස්ටාර්ට් කරා. මට ඕපනින් සෙරමනි දෙන්න බැරි වුණා. අද තමයි එන්න ටයිම් එකක් තිබ්බේ. ඉතින් කවිතාස් ජුවලර්ස් එකෙන් කරපු ලොන්ඩ්‍රි ගාඩන් නාවලපිටිය ෆස්ට් ලොන්ඩ්‍රි එක ඒකේ ඕන මිස්ටර් ක්‍රිෂාන් අවිත් එක්ක මාත් එක්ක ඉන්නවා. දැන් කොහොමද ක්‍රිෂාන් දැන් ලොන්ඩ්‍රි එක පටන් අරන් මාසයක් විතර යනවා. හරිම ලස්සනයි ලොන්ඩ්‍රි එක. කොහොමද දැන් ටැමිල් වලින් මට කියන්නේ සිංහලෙන් කියන්නේ නැතුව ටැමිල් නිසා நாங்கள் இப்போ லாண்ட்ரி ஓப்பன் பண்ணி ஒரு மாதம் ஆயிடுச்சு. இப்போ நல்லபடியாக போகுது. எல்லா ஐட்டம் எல்லாம் ஸ்ரீகாந்தில் தான் எடுத்தோம். இப்போ ஓகே நமக்கு ஒரு இதாக போய்கிட்டு இருக்குது. ඉතින් නාවලපිටියේ කොහොමද පළවෙනිම ලොන්ඩ්‍රි එක තියෙන නාවලපිටියේ කිසිම ලොන්ඩ්‍රි එකක් නැහැ. ඔයාලට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. මොකද නාවලපිටියේ සිටි එක ඔයාලගේම සිටි එකක් ජුවලරි ෂොප්ස් එක්කම ඔයාලට තියෙන නිසා ශ්‍රීකාන්තගේ ට්‍රේනින් එක කොහොමද? ගොඩක් ට්‍රේනින් උනා ඉල්ලන්නේ. ட்ரைனிங் එක හොඳයි. මේ நம்மளும் ட்ரைனிங் வந்து நல்லோம். ட்ரைனிங் பண்ணுறவங்களும் நல்ல ஹெல்ப்ஃபுல்லாக இருக்காங்க, ஹெல்ப் பண்ணுறாங்க. நமக்கு என்ன மாதிரிக்கே தேவையோ அதே மாதிரி அவங்க சொல்லிக் கொடுக்குறாங்க. எல்லாமே நல்லபடியாக அவங்க இது பண்ணுறாங்க. රයිට් ට්‍රේනින් එකත් එක්කම දැන් මාසයක් ඇතුළත කොහොමද ටර්න් ඕවර් එක සාමාන්‍යයෙන් ආවද රෙදි ගොඩක් ආවද නාවලපිටියට කොහොමද ලොන්ඩ්‍රි එක්ස්පීරියන්ස් එක? நமக்கு இப்போதைக்கு ஓகே, நோன்னு சொல்ல முடியாது. நல்லபடியாக போகுது, எந்த பிரச்சனையும் இல்லை. அப்படியே ஆக்கள் வந்து பிக்கப் ஆகுவாங்க. இன்னும் நம்ம வந்து வெளியில் யாருக்கும் சொல்லலை. சொன்னால் நமக்கு நோ கிடைக்கும். එතකොට ඔයාලා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරා ලොන්ඩ්‍රි එකට නේ. තට්ටු 5ක ඔයාලගේම කමර්ෂල් බිල්ඩින් එකේ නාවලපිටිය ලොන්ඩ්‍රි එක පටන් ගත්තේ මැෂින්ස් උත් ගොඩක් අරගත්තා. ඉතින් නාවලපිටිය ඊළඟ බ්‍රාන්ච් එක කොහෙද දාන්න ඩිසයිඩ් කරේ දැන්? අපි දැන් ඩිසයිඩ් කරලා තියන්නේ තන ටිකක්. ඒක දැනටම ඒක සීක්‍රට් එක වගේ සර්ප්‍රයිස් එකක් විදියට අපි දාමු නේද? ඉතින් ක්‍රිෂාන් thank you ශ්‍රීකාන්තත් එක්ක ජොයින් වෙලා ලොන්ඩ්‍රි එකක් කරලා අපි ඉදිරි සර්විස් වලදී හම්බෙමු. ආගේ ලොන්ඩ්‍රි එක ගොඩක් සක්සස් වෙන්න කියලා නාවලපිටියේ මම විශ් කරනවා. thank you ක්‍රිෂාන්. thank you so much. ඉතින් තවත් ලේට් වෙන්න එපා. පටන් ගන්න ඔයාගේ බිස්නස් එකක් විතර ලොන්ඩ්‍රි එකක් එන්න ශ්‍රීකාන්ත ගෲප් බොර්ලස්කම යාඩ් එකට ඇවිල්ලා අපේ ෆ්‍රී කන්සල්ටේෂන් එකක් තියෙනවා. පැය දෙකක එක ගන්න. ඊට පස්සේ තීරණය කරන්න කොහොමද ඔයාගේ ලොන්ඩ්‍රි එක ශ්‍රීකාන්තයත් එක්ක ජොයින් වෙලා කරන්න කියලා. තම හවස 7 වෙනක ඕපන් කරලා තියෙන නිසා දැම්ම මෙන්න